Hi! Welcome back to Harshi and Jamala YouTube channel. අද මගේ road trip එක Townsville to Charters Towers. මේ වගේ road trip එකක් යනකොට මං ආසම දේ තමයි මේ. මං හිතනවා ඔයත් ගොඩාක් ආස ඇති කියලා. හරියට ෆිල්ම් එකක් වගේ. මේ හුලගේ කොණ්ඩේ හෙට මෙහෙට යනකොට ඒකත් වෙනම හැඟීමක්. අපි ටවුන්සිල් වලින් ඇතුළට එනකොට වටපිටාවේ දකින්න තියෙන හැමදේම මේ වගේ වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි. වටපිටාව වෙනස් වෙනවා වගේම අපිට හිස්ටොරිකල් දේවල් ගැනත් අහන්න ලැබෙනවා. ඔයා දන්නවද? ගෝල්ඩ් මයිනින් ගැන කතා කරනකොට චාටර්ස් ටවර්ස් අපිට අමතක කරන්නම බෑ. ඔයාලට මේ ඈතින් පේන බ්‍රිජ් එකත් ක්වීන්ස්ලන්ඩ් හෙරිටේජ් එකක්. චාටර්ස් ටවර්ස් සිටි එකේ. එහෙනම් අපි ඇතුළට ගිහලා බලමු අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා. මම ඔයාලට කිව්ව මතකද ගෝල්ඩ් මයිනින් ගැන කතා කරනකොට අපිට චාටර්ස් ටවර්ස් අමතක කරන්නම බෑ කියලා. ඉතින් අන්න ඒ නිසාම තමයි අපි වගේ චාටර්ස් ටවර්ස් විසිට් කරන කෙනෙක්ට මේ පතලක ආකෘතියක් මේ වගේ ලස්සනට නිර්මාණය කරලා ඒ ගෝල්ඩ් මයිනින් ගැන ලස්සන අදහසක් ගන්න පුළුවන් විදියට මේ වගේ ලස්සන ආකෘතියක් කරලා තියෙන්නේ. එහෙනම් මේ දෙන්නත් එක්කම ඒ ලස්සන ඉතිහාසයට ගිහිල්ලා එන්නද? මම දැන් ඉන්නේ චාටර්ස් ටවර්ස් සිටි එක ඇතුලේ. ඇත්තමයි. මේ සිටි එක ඇතුළට එනකොට අපිව ලොකු ඉතිහාසයකට අරගෙන යනවා වගේ. ඔයාලට මේ දකින්න තියෙන බිල්ඩින්ග්ස් ගොඩක් කාලෙකට කලින් නිර්මාණය කරපු ඒවා. ඇත්තටම මේ පාර ආපු ට්‍රිප් එක අප දෙන්නටම වෙනස්ම අත්දැකීමක් වුණා. හරිම
ආසයි මෙන්න මේ වගේ වීව්ස් වලට. විශේෂයෙන්ම මේ කලර්ස් වලට. අපේ මේ නේචර් එක green, white, blue මාරම ලස්සනයි. ඇස් දෙකට පුදුම සනීපයි. මනසට මාරම සැහැල්ලුයි. මේ තියෙන්නේ තවත් විශේෂ දෙයක්. ඔයා මේ චිත්‍ර දිහා හොඳට බලන්නකෝ. එතකොට ඔයාට හොඳ අදහසක් අවබෝධයක් ගන්න පුළුවන් මං අර කලින් කිව්ව ලස්සන ඉතිහාසය ගැන. Charters Towers Wall of History. මෙහෙම ඉස්සරහට යනකොට අපි හරි පුදුම දෙයක් දැක්කා. බලන්නකෝ. Charters Towers Founding Nationalities අතරට ඔන්න අපිත් ඉන්නවා. ලස්සන ඉතිහාස කතා, ලස්සන පරිසරය, ලස්සන මතක ගොඩාක් එක්ක දැන් අපි දෙන්න ආපහු ගෙදර යන්නයි හදන්නේ. ගෙදර යන ගමන් ඔයාට පුංචි දෙයක් කියන්න. ඔයා ගෙවන හැම තප්පරයක්ම සතුටින් ඉන්න. මේ වීඩියෝ එක බලන ඔයාගේ ජීවිතේ ලස්සනම ලස්සන වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මං හර්ෂි අංජුමාල්.